ආයිබෝවන් දැන් වයස් භේදයක් නැතිව ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ කෙස් කලම නිසි ලෙස අලංකාරව පවත්වා ගැනීමට නොහැකි වීම. බොහෝ වෙලාවට අපි කෙස් සඳහා සත්කාර කරනවා, තෙල් දානවා, ෂැම්පූ හා කන්ඩිෂනර් මාරු කරනවා. ඒත් අපේ කෙස් හොඳට පෝෂණය සහිතව වැඩෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව අපි අපේ කෙස් වර්ගය හරියට තේරුම් ගන්නේ නැති එක වෙන්න පුළුවන්. සෑම කාන්තාවකටම හෝ පිරිමියෙක්ට තමන්ටම ආවේනික වූ කෙස් වර්ගයක් තියෙනවා. කෙස් වර්ග. පළවෙනි කෙස් වර්ගය ඍජු කෙස්. නැත්නම් ස්ට්‍රේට් hair. මේ කෙස් වර්ගයට ඉක්මනින් තෙල් ගතිය වැඩි වෙන්න පුළුවන්. නමුත් දිලිසෙන පෙනුමක් බොහෝ විට තියෙනවා. නිසි පරිදි නඩත්තු නොකළොත් ඉක්මනින් කැඩී යනවා. ඉක්මනින් වියලිභාවයට පත් වෙනවා. දෙවෙනි කෙස් වර්ගය රැලි සහිත කෙස්. නැත්නම් wavy hair. ෆ්‍රිසි hair කියලත් කියන්න පුළුවන් ඒවා වියලිභාවයට පත් වුණාට පස්සේ. මොකද මෙම කෙස් ඉක්මනින්ම වියලි ගතියක් ඇති වෙනවා. නිවැරදි තෙතමනය නැත්නම් මොයිස්චර් එක පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. එසේ නැති වුණොත් කෙස් වියලිලා ඉක්මනින් කැඩිලා යන තත්යකට පත් වෙන්න පුළුවන්. තුන්වන කෙස් වර්ගය කැරලි කෙස්. නැත්නම් අපි curly hair කියලා කියන්නේ. මේක ස්වභාවිකම වියලි. ඉක්මනින්ම පැටලෙන ගැට ගහන සුළුයි. ගැඹුරු පෝෂණයක් අවශ්‍ය කරන කෙස් වර්ගයක්. ඒ කියන්නේ මොයිස්චර් එක, ඊපස්සේ ඔයිල් එකක් ඒකට ගැලපෙන ඒ වගේ දේවල් ඒකට අවශ්‍ය වෙනවා. හතරවෙනි කෙස් වර්ගය දැඩිව කැරලි වී ඇති කෙස්. නැත්තම් දඟර කෙස්. අපි කියන්නේ කොයිල් hair කියලා. මෙම කෙස් වර්ගය ඉතා ඉක්මනින් හානි වෙන සුළුයි. වියලි වහා ගැට ගැහෙන සුළුයි. වැඩිම පෝෂණයක් හා සත්කාරයක් අත්‍යවශ්‍ය කෙස් වර්ගයක් කියලා හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් කෙස් ගැලවී යාම, හිස්වැරි ඇතිවීම, දුර්වර්ණ වීම, සුදු කෙස් ඇතිවීම, වියලි කෙස් හා දුර්වල කෙස් වැනි ගැටලු තියෙනවා. මේ ගැටලු බොහෝ විට මානසික ආතතිය, හෝමෝන් වෙනස් වීම, නිවැරදි කෙස් සත්කාරය නොදැන සිටීම නිසා ඇති වෙනවා. ඔයාගේ කෙස් වර්ගය සහ ගැටලුව හඳුනාගත්තොත් නිවැරදි කෙස් සත්කාරය තෝරා ගන්න ලේසි වෙනවා. සෞඛ්‍ය සම්පන්න කෙස් කලමක් ලබා ගැනීම සඳහා අපිත් හොඳම මාවත තෝරාගමු. හෙල්දි hair journey එක අපි දැනුවත්ව පටන් ගමු.